hello මොෂි මොෂි. ඔන්න ඉතින් අද අපි ආවිල්ලා තිනවා ජපානයේ තියෙන ශිෂෝකාවල ෆුඩ් ෆෙස්ටිවල් එකකට. අපි ඇතුළට ගිහින් බලමු මොකක්ද කියලා. මම හිතන්නේ නම් මේක දේවාලයක් වගේ දේවාලයක් පන්සලක්ද මන් දන්නේ. බලමු ඇතුළට ගිහින් කොහොමද කියලා. ඉතින් යාළුවෝ ඔන්න අපි ආවේ නම් දේවාලයකට. මේක තමයි පූජා භාණ්ඩය භාවිතා කරන. මෙතනදී හල කරන්නේ එයාලා ළඟ තියෙන සල්ලි ගියක් හරි දාලා දෙවියන්ට වැඳලා මෙන්න මේ බෙල් එක ගහන එක. බෙල් එක ගහනවා එයාලා ප්‍රාර්ථනාවක් කරනවා. මම දැන් මේකක් කරනවා මෙතන කරන්නේ. මේ තියෙන මේ දෙවියන් පින්තූර මේ පොඩි ළමයි පාට කරලා මෙතන එල්ලනවා. මම දැන් මෙයා මාළු වලට අධිපති දෙවි කෙනෙක් වෙන්න නැති. ජපානයේ මෙයාලා අදහන විදිහට මාළු වලට අධිපති දෙවි කෙනෙක් වගේ තමයි. දැන් යනවා අපේ ෆුඩ් ඒරියා එක බලන්න. දැන් බලන්න. මං හිතන්නම් මේ තියෙන්නේ කෙසල් ගෙඩිද කොහොද? කෙසල් ගෙඩි වලට චොක්ලට් දාලා. මෙතන බාබකියු වගේ තියෙනවා. මේක නම් පොඩි ළමයින්ට පොඩි සෙල්ලම් බඩුවක් වගේ තාරාව සෙට්ටයක් වගේ තියෙනවා. ඒ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. මෙතන ඉලක්කයට විදින්න එතන තියෙන්නේ අර අතන වලට තියෙන ඒ බඩු වලට ඉලක්කෙ වෙඩි තියන්න ඕනේ. ඒතකොට ඒක වැටෙනවා. ඉන්නේ බඩු අපිට හම්බ වෙනවා. එක්කෙනෙක්ට chance 5ක් වගේ හම්බ වෙනවා දැන්. අයියෝ මලහන උතාගේ ඔතන තියෙන්නේ ලොලිපොප් වගේ ඒ වගේ අයිටම් එකක් තමයි මොකක් කරයක් තියෙන පැන් රස જાතියක්. ඔන්න ආයෙත් එන ඇම්බන් කෙසලකෙදි චොක්ලට් ලොබලා කලරින් දාලා බාබිකියු තියෙනවා. අයියෝ තෝදයිමා. මේක නම් නිකන් කඩ්ලට් එකක් වගේ අයිටම් එකක් තමයි ඉන්නේ. අර අච්චුවට ඒ මිස්ටරේ වක් කරාට පස්සේ රත් වුණාට පස්සේ පොඩි ගුලි ගුලි වගේ සෙට් එකක් එනවා. නෝ එතන තියෙනවා සොසේජස් ගාති. ඔන්න ඊළඟට තියෙනවා අයිස්ක්‍රීම් කඩයක්. බලමු කොහොමද හදන්නේ කියලා අයිස්ක්‍රීම්.
එහෙනම් ඉතින් අදට වීඩියෝ එක සමගන්න ඔයා මගේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් අමුදන් ඔබට subscribe button එක click කරන්න. ඒ වගේම ඉඩ පැත්තේ තියෙන notification bell icon එක all දාලා තියාගන්න. එහෙනම් ඉතින් සුබ දවසක්.